රාක්ෂ මේ වීඩියෝ එකේ why to play and one movement එකක් හොයන්න තියෙන්නේ. ඊට කලින් තව පුංචි පණිවිඩයක් තියෙනවා. මම මේ රැවුල අඩු කරන්නේ. විශේෂම පණිවිඩය තමයි චෙස් ක්‍රීඩකයන්ට පණිවිඩයක් කියන්න තියෙනවා. හැබැයි මේ පණිවිඩය කියන්න නම් YouTube එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 2600ට වැඩි වෙන්න ඕනේ. ෆලෝස්ලා Facebook, Instagram, TikTok අනිකුත් page වල 2600ට වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපි ටක් ගාලා පසල් එකට යමු. ඉත්තු පොසිෂන් වෙලා පිහිටන ස්ථානේ මම ටක් ගාලා කියන්නම්. white king ඉන්නවා G6 වල, white bishop කෙනෙක් ඉන්නවා G7 වල. තව white bishop කෙනෙක් ඉන්නවා E2 වල. මේ white bishop ලා දෙන්න දෙවිදිහකට යන්නේ. එක්කෙනෙක් කළු කොටු වල, ඒ කියන්නේ black squares වල, අනිත් bishop යන්නේ සුදු කොටු වල, white squares වල. black king විතරයි ඉතුරුලා තියෙන්නේ. මේ black kingට එක check එකක් දුන්න ගමන් check mate වෙනවා. answer එක තමයි bishop වදින්න ඕනේ C4 checkmate. bishop C4 checkmate. ඉතින් මෙවැනි වූ වීඩියෝ නරඹීමට chess වීඩියෝ තවත් විශේෂ වීඩියෝ නරඹීමට මගේ රාක්ෂ page එකත් එක්ක channel එකත් එක්ක රැඳී ඉන්න. follow කරන්න, subscribe කරන්න, අර කලින් කිව්වා වගේ 1600ට වැඩි කරන්න. අලුතෙන් tag කරන්න chess ක්‍රීඩකයන්ව. හොඳ players ලා දන්න නොදන්න ඉගෙන ගන්න කැමති හැම chess player කෙනෙක්වම tag කරන්න. ඊළඟට share කරන්න, comment කරන්න, like කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු. රාක්ෂ